Hi, welcome to my YouTube channel. අද මම ඔයාලට අරන් එන්නේ මිනි බ්ලොග් එකක්. අපි එහෙනම් බ්ලොග් එකට යමු ඉක්මනට. හරි මුලින්ම මම කරන්නේ මගේ ස්කින් කෙයාර් පාර්ට් එක. හැම ගෑනු ළමයෙක්ටම තියෙන්න ඕන පාර්ට් එකක් තමයි මේ ස්කින් කෙයාර් පාර්ට් එක කියන්නේ. දැන් ඕගොල්ලෝ හිතනවා ඇති මම මෙච්චර පොඩි වයසකින් ස්කින් කෙයාර් පටන් ගන්නේ ඇයි කියලා. ගොඩක් අද YouTube එකේ සර්ච් කරලා බැලුවොත් ටීනේජර් කියලා මාතෘකාවක් ගොඩක් වෙලාවට අපිට ඇහෙනවා. ඉතින් මම ඒක හින්දා තමයි මේ විදියට මගේ ස්කින් එකට මම ට්‍රීට් කරන්නේ. ඉතින් ඒක හින්දා මම ඒගොල්ලෝ කියන්න ප්‍රධාන තුන අරගෙන ඒගොල්ලෝ කියන ප්‍රධාන කියන්නේ බඩු ඒවා අවශ්‍ය බඩු 3ක් අරගෙන මම ඒකට එදා ඉඳන් පටන් ගත්ත දවසේ ඉඳන් අද වෙනතුරු මම ස්කින් කෙයාර් රූටීන් කියලා පොඩි කොටසක් කරගෙන යනවා. මොකද මගේ ස්කින් එකට ට්‍රීට් එකක් වශයෙන්. මොකද අපි එහෙම ට්‍රීට් කරාම අපේ ස්කින් එකට අපිට තව ටිකක් ලොකු වුණාම එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ස්කින් එකට ලෙඩ නැහැ. අපේ ස්කින් එකේ හරිම බ්‍රයිට් පෝෂණයක් ගොඩක්ම තියෙන ස්කින් එකක් තමයි අපිට හම්බෙන්නේ. ඒ වගේම තමයි පිම්පල් එනවා අඩුයි. ඒක හින්දා තමයි මම මේ ස්කින් කෙයාර් පාර්ට් එක පටන් ගත්තේ. ඉතින් මම දැන් ඔයගොල්ලෝ හිතනවා ඇති අවුරුදු 14 ළමයෙක්ට මේවා මෙච්චර මොනවද මේවා කියලා. ඉතින් මම යූස් කරන්නේ මම එකට කියන්නේ මම ස්කින් කෙයාර් වලට හරිම ආසයි. හරිමම ආසයි මං ඒවට. ඉතින් ඕනම ගෑනු ළමයෙක් ඒවට ආසයි. ගොඩක් අය ආසයි කියලා මම හිතනවා. ඉතින් ඔයගොල්ලොත් අදම ඉඳන් ඒක බලන්න ඔයගොල්ලන්ට ලැබෙන රිසල්ට් එකෙන් මගේ කිසිම පිම්පල් එකක් මූණේ එන්නේ නැහැ. කිසිම පිම්පල් එකක් මූණේ එන්නේ නැහැ. ඉතින් ඒක හින්දා ඔයගොල්ලොත් ඒක යූස් කරලා බලන්න කොහොමද රිසල්ට් එක කියලා. ඉතින් මම ස්කින් කෙයාර් එකකට දැන් ඔයගොල්ලෝ බලන්න ඇති මොනවද ස්කින් කෙයාර් එකට ඕන කියලා. අපි ගොඩක් ස්පෝර්ට් කරනවා. මම උනත් ස්පෝර්ට් කරනවා ඉස්කෝලේ යන කාලේ ආයෙ එන්නේ නැති හින්දා. ඉතින් ස්පෝර්ට් කරනකොට අපිට ග්‍රවුන්ඩ් එකේ නිතරම ඉන්න වෙනවා. මට නම් සතියට දෙපාරක් ග්‍රවුන්ඩ් යන්නම වෙනවා. ඉතින් ඒක හින්දා මම මගේ මූණට ඒව යූස් කරනවා. ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස්. ඒක හින්දා දැන් මගේ මූණේ ග්‍රවුන්ඩ් ගියාම ගොඩක් අපේ කුණු අපිට පේන්නේ නැති කුණු අපේ මූණේ ගොඩක් ඇතුළට යනවා. දූවිලි එක ඒවා මූණට යනවා. ඉතින් ඒක හින්දා ඒවා අපිට අඩු කරගන්න නම්. ඒතකොට දැන් අපේ මූණේ රැඳුනහම කුණු දූවිලි ඒවා අපිට නිකන් සබන් කෑල්ලකින් වොෂ් කරලා දැම්මට වැඩක් නැහැ. ඒවා යන්නේ නැහැ. මොකද ඒවා අපේ හැම ඇතුළටම ගිහිල්ලා තමයි තියෙන්නේ. ඉතින් ඒක හින්දා ක්ලෙන්ස් එකක් අපිට යූස් කරන්නම වෙනවා. ඒක හින්දා තමයි අපිට පිම්පල් ඇති වෙන්නේ. මොකද ඇතුළටම කුණු ගිහිල්ලා ඒවා විස බීජ වෙලා පිම්පල්ස් දානවා මූණේ වල. ඉතින් ඒක හින්දා ඕගොල්ලෝ ක්ලෙන්ස් එකක් අනිවාර්යෙන් යූස් කරන්න. ක්ලෙන්ස් එකක් නැත්තම් බය වෙන්න එපා. ෆේස් වොෂ් එකක් ගන්න. රුපියල් 200ට වගේ ෆේස් වොෂ් තියෙනවා. Nature Secret හරි Forever හරි සැර නැති ෆේස් වොෂ් එකක් ගන්න. මොකද Nature Secret එකේ ෆේස් වොෂ් ටීනේජර්ස් ලටත් ගැලපෙන විදිහට තමයි ඒගොල්ලෝ හදලා තියෙන්නේ. Forever එකෙත් එහෙම තමයි. ඉතින් ඒ වගේ ක්ලෙන්ස් එකක් යූස් කරන්න. නැත්තම් ෆේස් වොෂ් එක ඩබල් ක්ලෙන්සර් කරන්න. ඒ කියන්නේ එකපාරක් පාවිච්චි කරලා ආයි හොදලා ආයි එකපාරක් පාවිච්චි කරන්න. එතකොට හොඳට කුණු දූවිලි අයින් වෙලා යනවා. ඊළඟට දෙවැනි එකට ඕන අපිට ටෝන් එකක්. ටෝන් එකකුත් යූස් කරන්නම ඕන. ටෝන් එකක් යූස් කරන්න අපි ක්ලෙන්ස් කරාම අර ඇතුළට අපේ කුණු දූවිලි එන්න අපේ පෝසස් ඇරෙනවා. ඒ පෝසස් ටික ඕපන් පෝසස් වහන්න තමයි අපිට ටෝන් එකක් ඕනි. ඊළඟට දෙවැනියට මොයිස්චරයිසර් ක්‍රීම් එක. මොයිස්චරයිසර් ක්‍රීම් එකක් කියන්නේ ඔයගොල්ලෝ එදා ඔය එදිනෙදා ගාන ෆේස් ක්‍රීම් එකක් වුණත් කමක් නැහැ. ඔය ඔයගොල්ලෝ මූණේ ගාන ඔය ඒ වගේ මොනවා හරි ෆේස් ක්‍රීම් එකක් කමක් නැහැ. ඒක ගන්න. එච්චරයි අපිට ස්කින් කෙයාර් රූටීන් එකක් කියලා ඕන. ඕනනම් ඔයගොල්ලෝගේ තොල් පැලෙනවා නම්
ඒ වගේ තියෙනවා නම් මගේ නම් තොල් වේලිලා අර හැම යනවා තොල් වල. ඒක හින්දා මම ලිප් බාම් එකක් යූස් කරනවා. ඒවත් මම වැඩිහිටියන්ගෙන් අහලා ඔය ඉන්නේ අපේ අම්මගෙන් එහෙම මං අහලා තමයි ඒව යූස් කරන්නේ. අම්මා එපා කියන ඒවා මම යූස් කරන්නේ නැහැ. මොකද අපි දන්නේ නැහැනේ ඒගොල්ලෝ අපිට වැඩි අත්දැකීම් තියන අය. ඒක හින්දා මම ඒ වගේ ඒවා යූස් කරනවා. මම ලිප් බාම් එකක් යූස් කරන්නේ වැස්ලින් එකේ ලිප් බාම් එක. ඔයගොල්ලන්ට ඔය පේන විදියටම ඒක තමයි මම යූස් කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ ස්කින් කෙයාර් රූටින් එකක් හදාගන්න එක අපිටම තමයි අනාගතේට හොඳ. ඔයගොල්ලෝ ඕනනම් ඔය ෆේස් පැක්, ෆේස් ස්ක්‍රබ් ඒවනම් ඕන ඒවට කඩෙන් ගන්න ඕනේ නැහැ. ඒවට ගෙදරදිම කෝපි, සීනි, තක්කාලි වගේ දේවල් වලින් අපිට හදාගන්න පුළුවන්. කෝපි සීනි තිබ්බත් ඇති ෆේස් පැක් එකකට, ස්ක්‍රබ් එකකට. ඒවත් ඔයගොල්ලෝ සතියට ස්ක්‍රබ් එකක් එකපාරක් කරන්න. ෆේස් පැක් එකක් දාන්න දෙපාරක් තුන් පාරක්. එහෙම කරලා ඔයගොල්ලෝගේ ස්කින් එක ඔයගොල්ලන්ට ඕන විදිහට ලස්සනට හදාගන්න. මගේ ස්කින් එක මම සුදු වෙන නෙමෙයි මේවා කරන්නේ. මගේ ස්කින් එකට ලස්සනට පෝෂණය තියෙන ලස්සන සමක් තමයි මට ඕනේ. ගැටලු නැති සමක්. මොකද මගේ ස්කින් එක සුදු නැහැ. මගේ හැම කළුයි. කියන්නේ තලෙලුයි මගේ හැම සුදු නැහැ. මම මේව කරන්නේත් සුදු වෙන්න නෙවෙයි. ඊළඟට ඔයගොල්ලෝගේ කොණ්ඩේ ගත්තොත් හැමෝම ආසයිනේ ලස්සන කොණ්ඩේකට. මම කොණ්ඩේ රැට ගොතලා තමයි නිදාගන්නේ. ඉතින් ඒක හින්දා ඔන්න ඔය විදිහට මම කොණ්ඩේ හොඳට ලෙහා ගන්නවා. ලෙහලා හොඳට ගැට ටික අයින් කරගන්නවා කොණ්ඩේ. ඉතින් ගොඩක් අය කියනවා කොණ්ඩේ කඩලා නිදාගන්න කියලා. මට ඒක හරියන්නේ නැහැ. මොකද මම කොණ්ඩේ කඩලා මම නිදාගන්න කැමති නෑ. මට නිකන් අපහසුයි වගේ. ඒකින්ද මම කොණ්ඩේ ගොතනවා. ඔන්න ඔය වගේ පනාවකින් හොඳට කොණ්ඩේ පීරන්න, ගැට කඩන්න. ඒක පනාවෙන් අර හොඳට ඔළුවේ අපේ ස්කැල්ප් එක පීරනකොට අපේ ස්කැල්ප් එකට අර බ්ලඩ් එක හොඳට වැඩ කරනවලු. අපේ ලේ ගමනාගමනය හොඳට වැඩ කරනවලු. ඉතින් ඒක හින්දා මම ඔන්න ඔය විදියට පනාවෙන් තමයි පීරන්නේ. ඒ පනාවෙන් හොඳට ගැට කඩන හොඳට ගැට කැඩෙනවා. අර පනාවක් වගේ නෙමෙයි වැඩි වෙලාවක් යන්නෙත් නෑ. ඉක්මනට වැඩේ කරගන්නත් පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ ඔය පනා ඔය පිළියන්දලාවට වගේ ඉන්න අය නම් දන්නවා. ඔක කියන්නේ ඔය LCC වලින් ඔය ෆැන්සි ෂොප් වලින් ගන්න පුළුවන්. ඉතින් ඒවා ගන්න පුළුවන් ඒ වගේ ෂොප් එකකින් ඔය පනාවක් වැඩි ගාණක් වෙන්නේ නෑ. රුපියල් 300ක් හෝ 200ක් වගේ තමයි වෙන්නේ. ඉතින් මම ওই පනාවෙන් හොඳට මගේ ගැට ටික කඩා ගන්නවා. කඩලා මම අනිත් පනාවෙන් පීරලා තමයි කොණ්ඩේ දාන ඒවා දාන්නේ. ඒ වගේම ඔයගොල්ලෝ කොණ්ඩේට ෂැම්පූ එකක් එහෙම යූස් කරනකොට කියන්නේ සැර නැති ගොඩක් සැර නැති ෂැම්පූ එකක් යූස් කරන මම යූස් කරන්නේ ඩ්‍රීම් ඩෝන් එකේ එන ෂැම්පූ එක. ඒකටම කන්ඩිෂනර් එකක් එනවනේ. ඒ කන්ඩිෂනර් එකත් මම කියන්නේ මම වෙනම ගේන්නේ නැහැ. අම්මා ගේන එකෙන් මමත් ගානවා. කන්ඩිෂනර් එකක් නම් අවුලක් නැහැ. ඉතින් ඒක හින්දා මම කන්ඩිෂනර් නම් ගානවා. ෂැම්පූ එකයි කන්ඩිෂනර් එකයි දෙකම ගානවා. මම ෂැම්පූ කරලා වොෂ් කරලා කන්ඩිෂනර් මේ ඇප්ලයි කරලා ටිකක් වෙලා ඉඳලා හොඳට කොණ්ඩේ පීරනවා. කන්ඩිෂනර් ඔය කියන්නේ පොඩි පනාවකින් නෙමෙයි ඔය ලගේ දැති ලොකු පනාවකින් පීරන්න. අනිත් පනාවලින් පීරන්න එපා. දැති ලොකු පනාවෙන් හොඳට පීරන්න. පීරුවාම කියන්නේ අපේ කොණ්ඩේ ගැට ඔක්කොම අයින් වෙලා ලස්සන කියන්නේ ක්‍රේල් වෙනවා හෙයා එක. මම එදා එහෙම කොණ්ඩේ පීරලා මගේ හෙයා එක නිකන් ක්‍රේල් වුණා. හරි ලස්සන නිකන් අමුතු ලුක් එකක් ආවා. හරි ෂයින් ලුක් එකක් ආවා. මම තව පොඩි රහසක් කියලා දෙන්න ඔයගොල්ලන්ට. කොණ්ඩේ වේරුණාම ඒ කියන්නේ බාගෙට විතර වේලුණාම ඔයගොල්ලෝ ආසනන් ෂයින් හෙයා එකකට ක්‍රේල් හෙයා එකකට ඔය නැත්නම් එහෙම හෙයා එකක් මෙන්න මේක කරන්න. ඔයා බාගෙට කොහමද 150ක් විතර කොණ්ඩේ වේලුණාම හොඳ බේබි ඔයිල් එකක් ගන්න. බේබි ඔයිල් එක අරන් හෙයා එකට විතරක් ස්කැල්ප් එකට ගන්න යන්න එපා. ගොඩක් අය කියනවා ස්කැල්ප් එකට ගෑවම තෙල් තෙත පිටින් කොණ්ඩේ ඉදෙන්න බලනවා කියලා. ඉතින් ස්කැල්ප් එකට නොගා අපේ හෙයා එකට විතරක් කොණ්ඩේ දෙකට මැදින් බෙදලා හෙයා එකට පොඩ්ඩක් අරව ඇප්ලයි කරලා ගොඩක් ඇප්ලයි කරන්න එපා. පොඩ්ඩක් අතට අරන් හොඳට ඇප්ලයි කරලා කොණ්ඩේ මෙහෙම කඩේ හොඳට ක්‍රේල් වෙන්න අර කියන්නේ උඩින් ඉඳන් යටට නෑ යටින් ඉඳන් උඩට අර නිකන් ගුලිය වගේ ගහන්න. එතකොට නිකන් කොණ්ඩේ ලස්සන ක්‍රේල් වෙනවා.
ඔයගොල්ලන්ට මම එක ඉදිරියට ගේන්න බලාපොරොත්තු වෙනවා. එන්නේ ඒ ට්‍රික් එකත් පාවිච්චි කරලා බලන්න රිසල්ට් තියෙනවා. ඒ වගේ මේ පනාවෙන් අර පිරුවාම කොණ්ඩෙත් හොඳට දික් වෙනවා කියලා කියනවා. ඔයගොල්ලෝ නානකොටත් කොණ්ඩේ දැන් අපි නාන්නේ කොණ්ඩේ නිකන් සාමාන්‍යයෙන් කඩපු විදියටනේ නෑ. ඒ කොණ්ඩේ අනිත් පැත්තට දාන්න. ඔළුව පහත් කරලා කොණ්ඩේ දාන්න. එතකොට හොඳට එතකොටත් අපේ කොණ්ඩේ වැවෙනවා කියනවා ඉක්මනින්. ඒ ඔයගොල්ලෝ යූස් කරලා බලන්න. ඒ වගේම කොණ්ඩේ ගැට කඩනකොට ඔයගොල්ලෝ යට ඉඳන් උඩට කඩන්න. එතකොට හොඳට ගැට ටික අයින් වෙනවා. කොණ්ඩේ යන එකත් අඩු වෙනවා ඔයගොල්ලෝගේ. ඒ වගේම කොණ්ඩේ ඔයිල් කරනවා නම් ඒ පනාවෙන් පීරන්න. මම නම් කොණ්ඩේ ඔයිල් කරන්නේ නැහැ. මම ටෝන් එකක් වශයෙන් කුරුදුයි කරාබුනටි එනසාලුයි දාලා හොඳ ටෝන් එකක් හදාගෙන තමයි මම ඔළුවට ඇප්ලයි කරන්නේ. ඒක නම් මම ස්කැල්ප් එකටයි ආයකට දෙකටම ඇප්ලයි කරනවා. කලින් ප්‍රේර ටොනික් ටික හදාගත්තා. ඒකටත් උණුහාලුයි පේරයි තමයි පාවිච්චි කරේ. හරි. ඔන්න ඔය තියෙන්නේ මම එදා ඔයගොල්ලන්ට කිව්වේ ඕඩර් එකක් තියෙනවා කියලා මම ඔයගොල්ලන්ට කිව්වා. white black වගේ ඕඩර් එකක් තියෙනවා කියලා. කියන්නේ මම ඒක දැන් තව පොඩි ඕඩර් එකක් දැම්මේ. හැබැයි ඒකේ අයිටම් දෙකක ඕඩර් එකක්. ඔය පෙන්නුව මාලේ මම ඒකෙන් ගත්තේ ඕඩර් එකේ එක අයිටම් එකක්. ඔන්න ඔය ෆේස් පැක් එක ගත්තා මම. ඔන්න ඔක ගත්තා. මෙන්න මේකත් අර ඕඩර් එකේ මීරර් එකක් ගත්තා. ඒකත් අර ඕඩර් එකේ මීරර් එකයි මම නෙක්ලස් එකයි විතරයි ඕඩර් කරේ. ඒ ටිකට මට ගියා රුපියල් 800 ගාණක් විතර. හරිම ලාභයි. ඉතින් ඒ දෙක මම ගත්තා. මේක මම ගත්තේ හදිස්සියට හරි කියලා. මට පනාවකුත් තියෙනවනේ ඒකේ කොමයක් තියෙන හින්දා මම තමයි ඒක මම ගත්තේ. ඒක මම ගත්තේ කියුට්. ඉන්න එක ගත්තා මේ කන්ඩිෂනර් එක නම් මම ගත්තේ. ඒක හරිය කොණ්ඩේ අපි සාමාන්‍යයෙන් කන්ඩිෂනර් යූස් කරනකොට කොණ්ඩේ වේලුනහම නෙමෙයිනේ කොණ්ඩේ තෙත පිටින්මනේ ගන්න. අරක වේලුනහම කොණ්ඩේ ගන්න තියෙන කන්ඩිෂනර් එකක් ඒක. ඊළඟට මම ඔඩික්ලෝන් එකත් මගේ වෙනස් කරා. අරක ඔඩික්ලෝන් එක නෙමෙයි මම වෙන ඔඩික්ලෝන් එකක් යූස් කරා. හැබැයි ඔඩික්ලෝන් මම ඔළුවට ගන්න නැහැ. ඔඩික්ලෝන් එක නිකන් ඇඳුමට වගේ එහෙම ගන්න තියාගෙන ඉන්නේ. මම ඔඩික්ලෝන් වලට හරි ආසයි. ඔන්න ඔය තියෙන බේබි හොයා ඔයිල් එක. මම ඕක තමයි කිව්වේ ඔයගොල්ලන්ට. ඔන්න ඔය වගේ පොඩි හෙයා බොටල් එකක් මම ගෙනාවා. මට ඕනේ හින්දා අර ක්‍රේල් එක සෙට් කරගන්න. ඔන්න ඔය වගේ හෙයා ඔයක 200 ගාණක් වුණා මට. ඔව් 200 ගාණයි. හරිම පුංචි මුදලක් උනේ. මම ඉතින් ඒකකුත් ගත්ත මට අර ඕනේ හින්දා. ඔන්න ඔය වගේ එකක් ගන්න. ඒකේ නයිසනෙල් මයින් තියෙනවා. ඒකයි මම ඒක ගත්තේ. මොකද ඒක ගොඩක් හොඳයි නයිසනෙල් කියන එකට. ගොඩක් හොඳ දෙයක්. ඊළඟට තව එකක් ගත්තා මම ඔය තියෙන ඔය නෙක්ලස් එකයි මිරර් එකයි තමයි මම ගත්තේ. ඊළඟට මම ඔයගලන්ට අර පෙන්නුවේ අන්න ඒ වගේ ස්ක්‍රන්චි එකක්. ඔක අර කොණ්ඩෙට තද බූල් දාන්න හොඳ නැහැනේ. කියන්නේ තද බූල් දැම්මම කොණ්ඩේ කැඩිලා යන්න බලනවා කියනවා. මට නම් තද බූල් දැම්මම ඔළුව කැක්කුමයි. ඔය තියෙන මම එදා වීඩියෝ එකකින් අර අන්බොක්ස් කරලා මම ගත්ත ජුවෙලරි බොක්ස් එක. මේකේ තව එක අයිටම් එකක් ලස්සන අයිටම් එකක් ඇඩ් වුණා ඒකටත්. මම එදා ඔයගලන්ට ඔය කරාඹු මේව දාලා පෙන්නුවේ නැහැ. නිකන් දාලා පෙන්නුවේ. ඔය කරාඹු ඔක්කොම ටික දාලා තිබ්බහම තමයි ඔන්න ඔය විදිහට තියෙන්නේ. ඒක ඔන්න ඔය විදිහට තමයි ජුවෙලරි ටික දාලා තියෙන්නේ. ඒක තියෙනවා. ඊළඟට යමු මම ඔයගලන්ට බඩුවක් පෙන්නන්න. මගේ යාළුවෝ ටිකට ට්‍රීට් කරන්න තමයි මම ළඟට යන්නේ. එක දෙයක් අමුතුනවා. අපි යමු එහෙනම් ඒගොල්ලන්ට ට්‍රීට් කරන්න. අපි ට්‍රීට් කරන්න යමු. ඒගොල්ලෝ බලන්න ඉතින් කවුද බබාලා කියන්නේ. එන්නකෝ යන්න මම පෙන්නන්න. හරි. අපි යමු. ඔයගොල්ලන්ට පේනවත් දන්නේ නැහැ. මිදුල නම් ළමයි හැඩි වෙලා මොකද අපේ මල්ලි මඩ අනනවා. ඉතින් ඒක හින්දා එයා මිදුල ඔක්කොම හැඩි කරනවා. ඔන්න ඔය තියෙන්නේ පැල වගේක්. මම මේක තමයි ඔයගොල්ලන්ට කිව්වේ අර මගේ බබාලා කියලා. මම ඒ පැල වලට හරියසේ ඔය පත්තෑ අර කිරි පත්තෑයෝ කෑවහම පත්තෑයෝ කාපු තැන ඔය කිරි කඩලා ගන්න ඕනේ. එතකොට හොඳ වෙනවලු. ඔය නිකන් පඳුරක් වගේ කෝටන් වගේ જાතියක්. ඒකත් මම ගත්ත. ඔක ගේනකොට මම මැලවිලා තිබ්බේ. ඔය මම යාළුවෙක්ගෙන් ඉල්ලගත්තේ. දැන් ඒක හොඳට හැදිලා. ඕක අපේ තාත්තගේ ආච්චිගේ පැලයක්. එයා හිටපු පැලයක් පෝච්චියත් ඒකම තමයි. ඔය පැලේ දැන් ටිකක් කර නිකන් මොනවා හරි වැටිලා කියලා හිතනවා මම නිකන් මේ වේලිලා වගේ. ඔය අනිත් පැලේ. ඔකත් මං මාස් පැලයක්.
ඕකත් අපේ ආච්චිගේ පැලයක්. ආච්චිගේ නෙමෙයි තාත්තගේ ආච්චිගේ පැලයක්. ඔය තියෙන්නේ ඔන්න ඕකත් මං හරිම ආසයි. දැන් අපි වතුර දාමු. අපි මේකට මුලින්ම දාගමු වතුර. ඒවට දාමු. හරි. ඒවටත් දාගමු. මං හරි ආසයි ළමයි පැලවලට. ඒ කියන්නේ මම ඉස්සර ආස නෑ පැලවලට. දැන් මම මාර ආසයි පැලවලට. ඉතින් මම ඒකයි ওই පැල 3-4ක් තියාගෙන ඉතින් ওই වතුර ටිකක් දදා ඒගොල්ලෝව බලාගන්නේ. මං ගොඩක් පැලවලට ආසත් නැහැ. ওই ටිකක් ආසයි නිකන් ඒවා හොඳයි කියනවනේ. ඒකින් හින්දා මම පැලයක් දෙකක් වවනවා. දොර වහලා අපි නම් ගෙට එමු. දැන් මේ තියෙන්නේ බ්ලොග් එකේ අවසානය. ඔය තියෙන්නේ මං හදපු කැන්ඩල් එකක්. මම ඕක හැදුවේ බර්ත්ඩේ කැන්ඩල් අර ඉලක්කම් ගහපු එහෙම තියෙන අන්න එකක් උණු කරලා නෑ ඒ වෙන දෙකක් උණු කරා. දෙකක් උණු කරලා තමයි ඕක හැදුවේ. ඒ නිකන් කහ පාටක් අමුතු කහ පාටක් විතර ඔන්න ඔය වගේ පහනකට දාලා තමයි මම මේක හැදුවේ. ඊළඟට මම හැදුවා අර විශ්වයේ පහන කියන්නේ. එන්නේ ඒක හැදුවා. ඒකට කාසි දාන්න ඕන ළමයි කාසි දාන්න මට ඒකට අමතක වුණා. මට මතක නිකන් ওই ටික විතරයි දාන්න ඕන වගේ මම කාසි දැම්මේ නැහැ. ඉතින් හරි එහෙනම් අද බ්ලොග් එක ඉවරයි. ඔතනින් මං කරේ බ්ලොග් එකේ අවසානය කියලා. එහෙනම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා යන්න. ඔයගොල්ලන්ට මොනවා හරි වටිනා දෙයක් මගෙන් ගන්න පුළුවන් වුණා නම් මට ඒක ගොඩක් සතුටින්. ඔයගොල්ලන්ට මේ බ්ලොග් එකෙන් වටිනා දෙයක් ගන්න පුළුවන් වුණා නම්. හැමෝටම බයි.